ඔයාට කාව හරි විශ්වාස කරන්න පුළුවන්ද? අපි කොහොමද ඒක අහන්නේ? අපි මොකක්ද ඒකට කියන වර්ඩ් එක? අපි හැමෝම පාවිච්චි කරන ට්‍රස්ට් කියන එකනේ විශ්වාස කරනට අපි කියන්නේ නෝමලි ට්‍රස්ට් කියලා. ඒ වුණාට මම අද ඔයාලට තව වචනයක් කියලා දෙනවා. මේ ට්‍රස්ට් කියන එක විශ්වාස කරන වෙනුවට ඔයාලා හරියට රිලේබල් කියලා වර්ඩ් එකක්. R E L I A B L E වර්ඩ් එක හරියට විශ්වාස කළ හැකි. ඒ වර්ඩ් එක අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ ට්‍රස්ට් කියන වර්ඩ් එක වෙනුවට සිමිලර් වර්ඩ් එකක්ම තමයි ඒ වුණත් ඔයාලා මොන හරි දෙයක් ගැන විශ්වාස කරන්න පුළුවන්ද ට්‍රස්ට් කියන වර්ඩ් එක වෙනුවට මේ රිලේබල් කියන වර්ඩ් එක යූස් කරලා බලන්න. අනේ මම අද ඔයාලත් එක්ක කතා කරන්නේ මේ වගේ වර්ඩ්ස් ටික. දන්න ඒ වුණාට ප්‍රොෆෙෂනලි ඔයාලා ප්‍රොෆෙෂනල් ඉංග්‍රීසි දන්නවා කියලා දැනගන්න පුළුවන් මේ වර්ඩ්ස් ටිකක් මම අද කියලා දෙන්නේ. දන්න සිංහල මීනින්ග්ස් ටිකක් තියෙන ඒ වුණාට ලස්සන ඉංග්‍රීසි වර්ඩ්ස් ටිකක් තියෙන ඒක ප්‍රැක්ටිස් කරලා බලන්න. එතකොට ඔයාලට පුළුවන් කොයි හරි තැනකදී මම ඉංග්‍රීසි පුළුවන් මම ඉංග්‍රීසි දන්නවා කියලා මේ වචන ටික කියලා එතනින් ඔයාලා දන්නේ නැති වුණොත් ඒ වචන ටික ප්‍රැක්ටිස් කරලා ඉගෙන ගන්න. එතකොට ඔයාලට පුළුවන් එතන පොඩ්ඩක් හැපිලා පේන්නේ. ඉතින් මට මේ වර්ඩ්ස් පුළුවන් මම ඉංග්‍රීසි දන්නවා මට පුළුවන් මේ විදිහට කියලා. එතකොට අනිත් කෙනාත් දන්නවා ඔයා අහනගෙන මෙයා ඉංග්‍රීසි දන්නවා. ඒ විදිහට ඔයාලා සොසයිටි එකේ ඉංග්‍රීසි දන්නේ නැහැ කියලා කොන් වෙන්න එපා. අතාරින්න එපා. මේ විදිහට පුළුවන් විදිහට කතා කරලා බලන්න. try කරන්න. වැරදුනත් කමන්නේ. ඔයා ඒ වර්ඩ් එක කියලා බලන්න ඒ තැනට. වැරදුනත් මොනට කියන්නේ නැහැ නෝ මේක දන්න වැරදි එහෙම කියලා. ඊට පස්සේ ෂුවර් නැත්නම් බලන්න. ඕනේ තරම් ටෙක්නොලොජිස් තියෙන apps තියෙනවා. ඔයාලා ඕන දෙයක් දැනගන්න පුළුවන් මේ වර්ඩ් එක වැරදිද හරිද මම කිව්වා හරිද නැත්නම් කියන්න කලින් මේක බලන්න. ඉතින් එහෙම ප්‍රැක්ටිස් වෙන්න. ඉංග්‍රීසි හරි අපි ඉංග්‍රීසි කියවන්න ලියන්න පුරුදු වෙන්න නම් අපි අනිවාර්යයෙන් ඉංග්‍රීසි කියන දේ ප්‍රැක්ටිස් වෙන්නම ඕනේ. මොකද්ද මේ කැලිෆයි කියන්නේ? C L A R I F I. පැහැදිලි කිරීම කාට හරි මොන හරි දෙයක් පැහැදිලි කරන්න කියනවා නම් ඒ අර්ථ දෙන්න ඕන. ඔයාලට මේ කැලිෆයි කියන වර්ඩ් එක යූස් කරන්න පුළුවන්. to something explain a thing. ඒ කියන්නේ මොන හරි දෙයක් පැහැදිලි කරන්න කියන මේ clarifying කියන වර්ඩ් එක යූස් කරන්න පුළුවන්. ඉතින් දැන් මම ඔයාලට වර්ඩ්ස් දෙකක් කියලා දුන්නානේ. මොකද්ද? reliable, clarify. reliable කියන්නේ මොකද්ද? විශ්වාස කරනවා කියන. ඒතර අපිට පුළුවන් මේ trust කියන වර්ඩ් එකත් එක්ක මේ reliable කියන වර්ඩ් එක යූස් කරලා කොහෙද හරියට කියන්න. I can reliable him. ඒ කියන්නේ මට එයාව විශ්වාස කරන්න පුළුවන්. ඒ විදිහට I can trust him වගේම reliable කියන වර්ඩ් එකත් යූස් කරලා බලන්න. ඒ වගේම දැන් මම කිව්ව මොකද්ද? පැහැදිලි කරනතොට clarify. I can clarify in this lesson. මට මේ පාඩම පැහැදිලි කරන්න පුළුවන්. ඒ විදිහට ඔයාලට clarify reliable කියන words දෙකෙන් පුළුවන් ඔයාලගේ ඉංග්‍රීසි වල තියෙන ප්‍රැක්ටිස් ගන්න. words දෙකයි clarify reliable. ඉතින් මේ දෙක සිංහල මීනින් එක මතක තියාගන්න මොනකටද use වෙන්නේ කියලා එතනදී ඔයාලට පුළුවන් ඒ පාඩම් කරලා ඔයාලට ඒක මතක තියාගන්න පුළුවන් නම් ඔයාලට ඕන මේ ස්ථානයකට ගිහිල්ලා ඒ words දෙකේ සිංහල මීනින් එන තැනකට ඒ දෙක කියලා